අයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම මගේ YouTube නාලිකාවට. අදත් වෙනවදා වගේම මම ඔයගලන්ට ගෙනාවා අලුත් දෙයක්. ඉතාලියේ වාහන පදින අපේ ශ්‍රී ලාංකික රියදුරන්ට ඉතාමත් වැදගත් වෙන රිය අනතුරකදී ඔබ ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග සහ මිත්‍රශීලී අනතුරු වාර්තා පෝරමය එවත් කයි එහෙමත් නැත්නම් චීට් පෝරමය පුරවන්නේ කොහොමද කියලා දෙන එක ගැන තමයි අද මම කතා කරන්නේ. මම හිතනවා ඔබ ඉතාලියේ ඉතාමත් විනීතව රිය පදවන රියදුරෙක් කියලා. නමුත් අවාසනාවකට අපරීක්ෂාකාරී රියදුරෙකුගේ අත්වැරද්දක් නිසා ඔබට හානි වෙන්න පුළුවන්. ඔබ ඒ අවස්ථාවේ දන්න කියන මිතුරෙකුට කතා කෙරුවොත් සමහර විට ඒ කෙනා රාජකාරියක නිරත වෙලා ඉන්න නිසා ඔබගේ දුරකථනයට පිළිතුරු ලබා නොදීමට පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඔබට උදව්වක් ඉල්ලන්න කවුරුත් නැතුව යනවා. සමහර විට ටිකක් බරපතල අනතුරකට මුහුණ දුන්නොත් ඔබ කොපමණ පරණත කෙනෙක් වුණත් එම අවස්ථාවේ යම් කිසි තැති ගැනීමකට ලක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක නිවැරදිව මොකක්ද කරන්න ඕනේ කියලා පැහැදිලි කරලා දෙන එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්නේ. මාවත් ඒ වගේ අනතුරු වලට ලක් වෙලා තියෙන නිසා මගේ ඒ අත්දැකීමුත් ඔයාලා එක්ක මේ විදිහට බෙදා ගන්න මං හිතුවා. මේ වගේ දෙයක් නගරයේ ඇතුළත වගේම නගරයෙන් පිටත අධිවේගී මාර්ගයක වෙන්නත් පුළුවන්. ඒ කුමන ස්ථානයක වුණත් ගත යුතු ඉතාමත් ප්‍රශස්ත හා නිවැරදි ක්‍රියාමාර්ගය ගැන අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පැහැදිලි කරනවා. අපි උදාහරණයක් විදියට ගමු ඔබේ වාහනය යම් කිසි කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා හැප්පුවා කියලා. අපි මේකට කියනවා තම්පොනමෙන්තෝ කියලා. මේක ඉතාලියේ ඉතාමත් සුලභව සිදුවන සිද්ධියක්. ප්‍රථමයෙන්ම කරන්න ඕන කාරණය තමයි හොඳ හුස්මක් අරගෙන ඔබ සංසුන් වෙන එක. ගොඩ දෙනෙක් මේ අවස්ථාවේ කලබල වෙනවා. දන්නවනේ කලබල වුණාම කොරහකටටවත් අත දාගන්න බැරුව යනවා කියලා. වාහනේ බහින්න කලින් ඩබල් සිග්නල් දාලා මේ අවස්ථාවේ ඔබ වින්දිතයා වුණා. වාහනයෙන් බැහැලා ගිහිල්ලා චූජිත පුද්ගලයාගේ විමසන්න ඕන ඔබට තුවාලද කියලා. ලංකාවේ වගේ සාහසිකව ක්‍රියා කිරීම සුදුසු නෑ. අපි ඉස්සල්ලා මනුස්ස ජීවිතය ගැන බලන්න එපා නේද? ඔබ දෙදෙනාගෙන් කාට හරි තුවාල නම් අංක 118 ගිලන් රථයට කතා කරලා අදාළ පියවර ගන්න ඕන. ඒ වගේ අවස්ථාවක එකඟ වෙලා අස්සන් කරන්න කවුරුවත් නැති නිසා කෙලින්ම පොලිසිය ලෝකාලය හෝ අදාළ අංශයකට කතා කරන්න පුළුවන්. දෙදෙනාටම හානියක් නොවන අවස්ථාවක නම් අනිත් වාහන වලට යන්න බැරි වෙන විදියට වාහන දෙක පාර මැද නතර වෙලා තියෙනවා නම් පාර අවහිර වීමෙන් වාහන තදබදයක් ඇති වෙන්න පුළුවන්. ඔබ කරන්න ඕන එම අවස්ථාවේ ඉක්මනින් වාහන දෙකේම අලාභානය වූ තැනින් හොඳින් පෙනෙන පරිදි හතර දිශාවම ළඟින් සහ දුරින් පැහැදිලිව පෙනෙන පරිදි ඡායාරූප ගැනීමයි. මොකද රක්ෂණයට අවශ්‍යයි පැහැදිලි සාක්ෂි. ඉක්බිතිව ඉක්මනින් වාහන දෙකම පාරෙන් අයින් කරලා නතර කරන්න ඕන. මීටරයක් විතර ඇති. පාර අයින් ඉඳලා. ගතවන කාලය සහ අලාභහානිය අනුව ප්‍රථමයෙන් ඔබව හොඳින් දිස්වන පරිදි ලුමිනස් ජැකට් එක පැළඳ ගන්න ඕන. ඒ වගේම ඔබ ඉන්නේ ජනාකීර්ණ නගරයක. ඒ කියන්නේ චෙන්ත්‍රෝ එකේ වගේ නම් ස්රාදේ උර්බානේ මෙන්න මේ ත්‍රියාංගල එක තැබීම අවශ්‍ය නැහැ. මොකද වාහනය පැයට කිලෝමීටර් 30ක පමණ ඉතා අඩු වේගයකින් ගමන් කරන නිසා තමයි එහෙම කරන්න ඕන. නමුත් නගරයෙන් පිට ඉන්නවා නම් ඒ කියන්නේ ස්රාදේ එක්ස්ට්‍රා උර්බානේ වාහනේ පිටුපස පියවර 50කට පමණ ඈති. මේ ත්‍රියාංගල එක තිබ්බහම අධිවේගී මාර්ගයක නම් මීටර 100ක් පමණ ඈතට ඒක දිස් වෙනවා. ඒ විතරක් නෙවෙයි රිය අනතුරින් පාරේ වැටි සිටින පුද්ගලයෙකුට හෝ වාහනයේ කොටස් හෝ තෙල් එම ස්ථානයේ වැටලා තියෙනවා නම් එම ස්ථානයේ මේ ත්‍රියාංගල එක ඒ අදාළ මීටර ගණනක් ඈතින් තබන්න ඕන. ඊළඟට ලුමිනස් ජැකට් එක පැනද ගන්න ඕන. මේ දේවල් වාහනය තුල නොතිබුණොත් ඔබගේ රියදුරු බලපත්‍රයෙන් ලකුණු දෙකක් කපනවා. එතකොට නේවපතෙන්තාති නම් 4යි. බොහෝ දෙනෙක් තර්ක විතර්ක දාන්න පුළුවන් කවුද හරි කවුද වැරදි කියලා. නමුත් මගේ උපදේශ වෙන්නේ තර්ක විතර්ක වලට යන්නේ නැතුව වාහන දෙකේම අලාභානීය ස්ථාන හොඳින් නිරීක්ෂණය කරලා ෆෝලියෝ අමිකේවෝලේ වර්තමානයේ හඳුන්වන කයි. ඒ කියන්නේ කොන්ස්ටාසියෝනේ අමිකේවෝලේ දී ඉන්සිඩෙන්ට් කියන මෙන්න මේ මිත්‍රශීලී අනතුරු වාර්තා පෝරමය අස්සම් කරන එක. චූදිතයා එකට එකක නැත්නම් කෙලින්ම පොලිසියට කතා කළ යුතුයි. ඒ වගේම සමහර පුද්ගලයෝ මෙතනදී කියන්න පුළුවන් අපි මේක ගොඩින් බේරගමු පොලිසියට කතා කරන්න ඕන නැහැ මම ඕක හදලා දෙන්නම් කියලා. ඉතින් මේ පොරොන්දු ඒ විදිහටම විශ්වාස කරන්න එපා. කපටි මිනිස්සු හැමතැනම ඉන්නවද? කොහොම වුණත් මේ ලියවිල්ල අනිවාර්යයෙන්ම අත්සන් කරගෙන ඊට පස්සේ දෙදෙනාගේ එකඟත්වයේ පරිදි විකල්ප ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන්. හොඳයි දැන් අපි බලමු ඊළඟට ටිකක් බරපතල අවස්ථාවක් උදා වුණොත් මොකද කරන්න කියලා.
වින්දිතය හා චූදිතය අරුණු කොට පාරේ ධාවන වෙන තවත් වාහනයකට හෝ තෙවන පාර්ශවයකට හානි වෙලා තියෙනවා නම් ඒ කියන්නේ පාරේ ගමන් කරන පුද්ගලයෙකුට හෝ පාරේ නවත්තලා තියෙන වාහනයකට හෝ දේපලකට මේ පෝරමේ පිරවීම කෙරෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙහි විමර්ශන කටයුතු සඳහා පොලිසිය මුනිසිපාලයකට කතා කරන්න ඕන. පාරේ ධාවනය වන අනිත් වාහනවලට අවහිරයක් නැත්නම් අදාළ අනතුරට පත්වුණු වාහන එම ස්ථානයෙන් ඉවත් නොකළ යුතුයි. මොකද පැහැදිලි සාක්ෂි මැකලා යන නිසා. නැතිනම් පාර අයිනේ සිට මීටරයක් පමණ වෙන විදිහට වාහන පාර අයින නතර කළ යුතුයි. මෙතනදී වාහනයේ වරදක් නිසා ක්‍රියානතුරු සිද්ධ වුණා නම් උදාහරණයක් විදිහට තිරිංග අක්‍රේ වීම වගේ දෙයක් කුංචි දඩයක් ලියලා දෙනවා පොලිසිය විසින්. මට මතක විදිහට යුරෝ 35ක් පමණ ඒක වාහනයේ කාර්මික දෝෂයක් හෝ වරදක් නිසා සිදු වුණු බව ගැරේජ් එකෙන් ඔප්පු කරොත් මේ උක්ත දඩය ගෙවන්න අවශ්‍ය නැහැ. බැරි වෙලා හරි ඔයගොල්ලන්ගේ වාහනේ අජයගිරි මාර්ගයේ නතර වුණොත් හරි කාර්මික දෝෂයක් නිසා එමත් නැත්නම් අනතුරක් වුණොත් හරි කොහොමද මේ ගැන රක්ෂණ සමාගමට දැනුම් දෙන්නේ? තමන් සිටින ස්ථානය, ප්‍රදේශය ආදී දේවල් ඔබට කියන්න පුළුවන්. ඔබ ඉන්නේ අධිවේගී මාර්ගයේ අංකයේ A1 A2 වගේ අධිවේගී මාර්ගයේ සංඥා අංකය. ඊළඟට කොයි පැත්තේ ඉඳන් කොයි පැත්තට එන පැත්තේද කියලා ඊස්ට් ඕවස්ට් වගේ දේවල්. ඒ හරියේ ගමක නමක් වූ පිටවීමේ දොරටුවක් එහෙමත් නැත්නම් මෙන්න මේ අංකය සඳහන් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ දන්නවා ඔබ ඉන්න තැන. ඒ අනුව අදාළ ආපදා රථයට ආරක්ෂක අංශ වාහනයට ලුමිනස් ජැකට් එක පැළඳගෙන ඉන්න ඔබ පාසුවෙන් අඳුන ගන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟට බලමු කයි පෝරමේ පුරවන්න ඕන කරන ලියකියවිලි මොනවද කියලා. මේකට අවශ්‍ය කරනවා රියදුරු බලපත්‍රය, කාර්යදරි චිර්කුලසියෝන් එක, එහෙමත් නැත්නම් ලිබරේටෝ චිර්කුලසියෝන් කියලා කියනවා. රක්ෂණ සහතිකය සහ කෝදිස් විස්කාලය එක. දැන් මේ තියෙන්නේ ඒ ආදර්ශ පෝරමයක්. මෙන්න මේ වගේ තමයි ඒක තියෙන්නේ. මෙතන තියෙනවා නිල් පාට විද්‍යුතය, මෙතන තියෙනවා කහ පාට චූදිතය සහ මෙතන තියෙනවා මැද කොටු මේ වාහන අනතුර සිද්ධ වූ ආකාරය පිළිබඳ නිදසුන් කීපයක්. ඊළඟට මෙතෙන් ඉඳලා තමයි පුරවන්න තියෙන්නේ. දැන් අපි බලමු පොඩ්ඩ එකින් එක කොහොමද පුරවන්නේ කියලා. එතකොට මෙතන තියෙනවා අල්ටර් ඉන්ෆර්මේෂන් කියලා කොටසක්. ඒකත් මම කියලා දෙන්නම්. නමුත් මේ කොටස පිරවීම අවශ්‍ය කරන්නේ නැහැ. මේ කොටස සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න පුළුවන්. වැදගත් වෙන්නේ මේ කොටසේ තනිකරම මේ අත්‍යවශ්‍ය වින්දිතයාගේ සහ චූදිතයාගේ තොරතුරු ලබා දී පමණයි ගොඩක්ම වැදගත් වෙන්නේ. දැන් අපි එකෙන් එක බලමු කොහොමද මේක පුරවන්නේ කියලා. කොන්ස්ටාසියෝනි අමිකේවලදී ඉන්සිඩෙන්ට් කියලා ලියලා තියෙන මේ උඩම කොටසේ සඳහන් කරන්න ඕන පිළිවෙලින් අංක 1 2 3 අනතුරු සිදු වූ දිනය සහ වේලාව එකම තැන තියෙනවා. ස්ථානය අංක 4 චූදිතය හා වින්දිතයාගේ වාහනවලට අමතරව වෙනත් පොදු දේපලකට හානි වූවාද යන්න වග සහ තුවාලකරුවන් සිටීද නැද්ද යන වග. අංක 5 ඇසින්දුටු සාක්ෂිකරුවන් නැද්ද යන වග. මෙතනදී වාහනේ යන පුද්ගලයන් පවා සාක්ෂිකරුවන් විදියට සඳහන් කරන්න පුළුවන්. ඊට පල්ලෙහා අංක 6 සිට මේ තියෙන දිග කොටු තුනේ තියෙනවා A කියන වින්දිතයා නිල් පාටිනුත් B කියන චූදිතයා කහ පාටිනුත් සහ මැද කොටුවේ අනතුරු සිදු නිදසුන් ආකාර කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අංක 6 නිල් පාට කොටුවේ උඩින්ම රියදුරු බලපත්‍රයේ සඳහන් පරිදි වාහන හිමිකරුගේ නම ගම විස්තර ඇතුළුව ජීවදත්ත සඳහන් කරන්න ඕන. ඊළඟට අංක 7 මෙතන සඳහන් කරන්නේ වාහනය පිළිබඳ විස්තර. ඒ කුමන වර්ගයේ වාහනයක්ද, වෙනද නාමය, වාහන අංකය, නිෂ්පාදිත වර්ෂය, මෙන්න මේ වගේ දේවල්. අංක 8 රක්ෂණය පිළිබඳ විස්තර. මෙතනදී චූදිතයාගේ වාහනය රක්ෂණය කරලා නැත්නම් ඒකාන්තයෙන්ම පොලිසියට කතා කළ යුතුයි. හොඳයි. ඊළඟට අංක 9 එම වාහනයේ සිටි අනතුරට භාජන වූ රිදුරාගේ විස්තර. ඒ කියන්නේ අදාළ වාහනේ හිමිකරු නොවේ නම් මෙතන සඳහන් කරන්න ඕන. එතනදී බලන්න ඕන චූදිතයාගේ රිදුරු බලපත්‍රය කල්ලිකුත් වී තියනවද කියලා. අංක 11 මේ රූප සටහනෙන් ඊතලයකින් දක්වන්න ඕන වාහනේ කොයි පැතිවලටද අලාභහානි සිද්ධ වෙලා තියෙන්නේ කියලා මෙන්න මේ විදියට. මැද හිස් තියෙන කොටුවේ මෙන්න මේ විදියට දල රූප සටහනක් අතින් නැඳලා පාරේ හෝ පියස්ස එකේ නම දාලා අනතුරු සිදු වූ ආකාරය පිළිබඳව දල රූප සටහනක් අඳින්නවා. අංක 12
මැද කොටුවේ අනතුරු සිදු වූ ආකාරය පිළිබඳව දල නිදසුන් සටහන් තමයි සඳහන් වෙන්නේ. ආසන්න වශයෙන් අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ අනතුර සිද්ධ වුණේ කියලා. ඒ අනුව මේ විදියට සිදු වුණා නම් ඉදිරියේ ඇති කොටුවල කතරේ ගහන්න ඕන. උදාහරණයක් විදිහට කියනවා නම් මම ඉස්සලා කියපු විදියට තම්පොනමෙන්තෝ එකක් නම් ඒ කියන්නේ පිටිපස්සෙන් ඇවිල්ලා හැප්පුවා නම් B වාහනේ A වාහනේ හැප්පුවා නම් මේ විදියට කහපාට පැත්තේ කතරේ ලකුණ සඳහන් කරන්න ඕන. මෙතන තියෙනවා 8 වෙනි නිදසුන. එකම දිශාවට එකම පොලිමේ ගමන් කළ වාහනය පිටිපස්සෙන් ඇවිල්ලා හැප්පුවා කියලා. ඊළඟට පල්ලෑම කොටු දෙකේ මේ ඊතල වලින් සඳහන් කරන කොටුවේ සිදු වූ අනතුරු ගණන සඳහන් කරන්න ඕන. ඒ කියන්නේ කතිර දැමූ ප්‍රමාණය. හොඳයි. ඊළඟට අංක 13 මේ කොටුවේ අඳින්න ඕන වාහන අනතුරු සිදු වූ ආකාරය පිළිබඳ පොඩි සිතියමක්. මෙන්න මේ විදියට පාරේ නම දාලා වාහන දෙක ඇදලා එතකොට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. අංක 14 ආසන්න වශයෙන් කවුද හරි හෝ රජෝනේ කවුද වැරදි හෝ තෝර්තු කියලා සඳහන් කරන්න ඕන. මෙතනදී මේ විදිහට ලිව්වනම් අනිවාර්යයෙන්ම කිසි කරදරයක් නැතුව වන්දිය ලබා ගන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන්ම චූදිතය අස්සම් කරලා තියෙන නිසා. අංක 15 මෙතන තියෙන්නේ දෙදෙනාම අස්සම් කරන මේ කොටුව. මෙතනදී චූදිතය අස්සම් කිරීම ප්‍රතික්ෂේප කෙරුවොත් අනිවාර්යයෙන්ම පොලිසිය මුනිසිපාලයකට කතා කරන්න ඕන. මේක හරියට පිරෙුවේ නැත්නම් වින්දිතය චූදිතය වෙන්න පුළුවන්, චූදිතය වින්දියා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අවස්ථාවක මේ වගේ පෝරමයක් ඔබ ගාව තිබුණේ නැත්නම් අවම වශයෙන් අදාළ ලියකියවිලි වල ෆොටෝ ගහගෙන කොලයක වුණත් සිද්ධිය සිදු ආකාරය සඳහන් කරලා එයාගෙන් අත්සනක් ගන්න පුළුවන්. ඔබ ලියන මේ උඩ කොලේ ඇතුළුව කොළ තව 3ක් යට තියෙනවා. හොඳේ. උඩ කොලේ ලිව්වාම අනිත් යටින් තියෙන කොළ 3ේම කොපි වෙනවා. හොඳේ. මෙතන තියෙනවා කොළ 4ක්. මේ කොළ 4ෙන් දෙකක් වින්දිතය තියාගන්න ඕනේ. තව දෙකක් චූදිතයාට ලබා දිය යුතුයි. හොඳේ. මේ අල්ත්‍රා ඉන්ෆර්මේෂන් කියන කෑල්ල පුරවනවා නම් ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. ඒක පිරවීම අවශ්‍යම නැහැ. නමුත් දැනගැනීම වෙනස අපි පොඩ්ඩක් බලමු. මේකෙන් කියවෙන්නේ තෙවන පාර්ශවයට. ඒ කියන්නේ RHE responsibility civile. මෙන්න මෙහෙමයි පුරවන්නේ. මෙතන උඩින්ම මේ අනතුර ආවරණය කිරීම සඳහා ආරක්ෂකංශ හෝ ගිලන් රථයක් පැමිණියාද යන බව සඳහන් කරන්න ඕන. මෙතන වාහන අංකය, සාක්ෂිකරුවන් සහ චූදිතයා වාහනේ හිමිකරු නොවේ නම් ඔහුගේ තොරතුරු මෙතන සඳහන් කරන්න ඕන. ඒ තොරතුරු අනිත් පැත්තේ ඒ විදිහටම සඳහන් කරන්න ඕන. මේ සියලුම ලියකියවිලි දින 3ක් ඇතුළත අදාළ රක්ෂණ සමාගමකට ගිහින් බාර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔන්ලයින් දාලා තියෙනවා නම් එක් මේල් එකකින් හෝ සාමාන්‍ය මේල් එකකින් යවන්න පුළුවන්. මෙතනදී චූදිතය අත්සන් කිරීම ප්‍රතික්ෂේප වුණ අවස්ථාවක නම් රක්ෂණ වන්දිය ගෙවන්න දින 60ක් පමණ ගත වෙනවා. මොකද විමර්ශනකට කරන නිසා. අත්සන් කළ අවස්ථාවක නම් දින 30ක් පමණයි ගත වෙන්නේ. මොකද චූදිතය වරද පිළිගත් බවට අත්සන් කර තිබෙන නිසා. රක්ෂණයෙන් මුදල් ගෙවන්න ගත වන කාලය වාහනයට නම් මාසයයි පුද්ගලයන්ට නම් දවස් 45යි. ඒ වගේම රිය අනතුරක් කරලා පැනලා ගියොත් දඩය ඉරෝ 296 සිට 1184 දක්වා වෙන්න පුළුවන්. නේද? ඉතින් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම කියන්න ඕන මේ කයි ලියවිල්ල දැන් ඩිජිටල් කරණය වී අවසන්. මෙන්න මේ රක්ෂණ සභාගම් වල මේ ලියවිල්ල එම මොහොතේම ඇප් එකක් කරහා පුරවන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර ඔබේ අදාළ රක්ෂණ සමාගමෙන් ලබා ගන්න පුළුවන්. මේ කොලේ පුරවන ක්‍රමය ලබන වසරේ. ඒ කියන්නේ 2026 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා වළංගුයි. ඉන්පසු මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණය වෙනවා. අලුත් දෑ නොතරන જાතිය දියුණුව කරා නොනගී කියලා කියනවනේ. හැබැයි ඉතින් ලංකාවේ හඳුන්වලා දුන්න on the spot ක්‍රමය මෙහි තිබුණා නම් මේ දේවල් මෙතරම් අපහසු වෙන්නේ නැහැ කියන එක තමයි මගේ නම් අදහස. ඉතින් යාළුවනේ අප සැමට මේ වගේ ලියවිල්ලක් අත්සන් කරන නොලැබේවායි කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු. ඊළඟට අපි බලමු ඉතාලියේ සපත්තු හෝ සෙරෙප්පු නැතුව අපි කියනවා පියේ දිනූදි කියලා රිය පදවන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් උමන වර්ගයේ පාවහන් පැළඳවිය යුතුද කියලා මේ මාර්ගනි සංග්‍රහය තියනවාද කියන එක තමයි දැන් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. දැන් මෙතනදී ඉතාලියේ සීත කාලවලදී කවදාවත් සපත්තුවක් හෝ අඩුම ගානේ සෙරෙප්පුවක්වත් නැතුව වාහනේ පදිනවන්න බෑ. මොකද අධික සීත නිසා. නමුත් මේ ගිම්හාන කාලයේදී කෙනෙකුට හිතෙන්න පුළුවන් මට සෙරෙප්පු නැතුව වාහනේ පදවන්න නීතියෙන් අවසරයක් තියනවද කියලා.
මේ වෙබ් අඩවියට අනුව නම් ඉතාලියේ මාර්ග නීති සංග්‍රහයේ එහෙම නීතියක් සඳහන් වෙන්නේ නැහැ කියලා තමයි ලියලා තියෙන්නේ. මොකද රස්නේ කාල සමහර විට කකුල් වලට දාඩිය දාන නිසා පැඩල් එක ලිස්සන්න පුළුවන්. ඒ නිසා ඔබේ සහ අනිත් පුද්ගලයන්ගේ ආරක්ෂාව තකා සුදුසු පාවාහන් යුගලක් පැළඳිය යුතු බව තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා පැළඳ සිටින පාවාහන් වර්ගය කුමක් වුවත් ආරක්ෂිතව ක්‍රියා කිරීම රියදුරු සතු වගකීමක් වෙනවා. යම් කිසි අනතුරකදී අනතුරට හේතුව සපත්තු නොපැළඳවීමෙන් හෝ සුදුසු පාවාහන් යුගලක් නොපැළඳව සිටීම අනතුරට හේතු වී තිබෙන බව ඔප්පු වුණොත් අන්න එම අවස්ථාවේදී රක්ෂණ වන්දියෙන් භාගයක් හෝ පූර්ණ රක්ෂණ වන්දියම නොලැබී යන්නට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. අන්න නීතිය එළියට පැන්නා. එහෙමනම් නීතිය ඉතාමත්ම පැහැදිලි. සෙරෙප්පුවල ඉස්සරහ ගිහිල්ලා පැඩල් එකේ පැටලෙන්න පුළුවන්. හිර වෙන්න පුළුවන්. අන්න එතනයි අන්තරාව තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අවදානමත් තිබෙන ඕනෑම දෙයක් පැළඳීමෙන් එය රිය අනතුරට හේතු වූවා නම් රක්ෂණ වන්දිය නොලැබී යන බව තමයි මෙතනදී එළිදරව් වෙන්නේ. රක්ෂණ ආයතනය පුළුවන් තරම් උත්සාහ කරන්නේ වන්දියක් නොදී ඉන්නනේ. අර අඬන්න දෙයක් හොය හොය ඉන්න ළමයෙකුගේ හැට ඇඟිල්ලෙන් ඇන්නොත් මොකද වෙන්නේ? දන්නවනේ රක්ෂණකාරයෝ කියන්නේ පට්ටහෝරු. පුළුවන් තරම් තර්ක විතර්ක දාලා මේක නොදී ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඒ හින්දා තමයි මෙතනදී සඳහන් කරන්නේ ආරක්ෂාව සහතික කරලා රිය පැදවීම රියදොර සතු වගකීමක් කියලා. ඉතින් මම හිතනවා ඒ කාරණා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඒ නිසා මගේ උපදෙස වෙන්නේ ඕගොල්ලෝ රස්නේ කාලේ වාහන පදවනවා නම් දාඩිය දානවා කියලා හිතනවා නම් මෙන්න මේ වගේ පිටිපස්සෙන් වැහිච්ච පාවහන් යුගලක් පැළඳීම ඉතාමත්ම සුදුසුයි. මොකද මේක මේ පටිය තියෙන ඉඳලා ලිස්සන්නේ නැහැ. ඉතින් රස්නේ කාලේට හොඳට මොරොත් දෙනවා. ඉතින් මම නම් පළ දින්නේ මේ වගේ පාවාන් තමයි රස්නේ කාලේ රිය පදවද්දී. එහෙනම් යාළුවනේ හදිසි අවස්ථාවකදී හදිසි රිය අනතුරකදී ගත යුතු ක්‍රියාමාර්ග සියලු දේම දැන් ඔබ දන්නවා. ඒ වගේම මම කියන්න ඕන මම සියලු දේ දත් නෙවෙයි. හොඳේ. මම කිව්වේ මගේ දැනීමෙන් මම ලබාගත් දේ සහ අත්දැකීමෙන් මම ලැබපු දේ පමණයි. ඉතින් ඕගොල්ලොත් මොන හරි මේ ගැන දන්නවනම් අපේ අනිත්‍ය ශ්‍රී ලාංකික යාළුවන්ට දැනගන්නත් එක්කලා කමෙන්ට් එකකින් සඳහන් කරන්න. අපගේ දැනීම බෙදා හදා ගැනීම ඉතාමත්ම වැදගත්. ඉතින් මම හිතනවා මේ තොරතුරු ඕගොල්ලන්ට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා. ඔබ මගේ නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඉතාලියේ තොරතුරු ඉදිරියට දැනගන්න කැමති නම් එසේනම් ප්‍රිය සහෝදරයා සහෝදරිය අදත් සමුගෙන යන්නටයි සූදානම. රැඳී සිටි ඔබට දෙවින්ම ස්තුතියි. හමුවෙමු තවත් මෙවැනිම වැදගත් වීඩියෝකින්. එතෙක් ඔබට සතුට හා සොම්නස. අයිබෝවන්.